ඉතින් අයිබෝන් ඔයාලට ඉතින් ලංකාවේ ගොඩක් කට්ටිය මේ වෙනට අනාථ කඳවුරුවල් සහ විවිධ ස්ථානවල රැඳී සිටිනවා. ඉතින් ඕන් වෙනුවෙන් ඔයාලා මොනවද අරන් යන්නේ කියලා තාම කිසිම සැලැස්මක් නැත්තම් මම ඉතින් ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඉතින් ඔයාලට අරන් යන්න පුළුවන් මෙන්න මේවා ටික අනිවාර්යයෙන්ම අරන් යන්න පුළුවන්. සමහරවිට ඔයාලට මෙන්න මේ ටික අරන් යන්න පුළුවන්. විශේෂයෙන්ම තුවා, ඒ වගේම අඳින ඇඳුම්, සබන්, දත් බෙහෙත්, දබ්බුරුසු, ඒ වගේ පොත්, පැන්සල්, ඒ වගේම පාවහන්, ඒ වගේම ඔයාලට අරන් යන්න පුළුවන් අර ෆෝන් චාර්ජර් වර්ග, ඒ වගේම බිග් ට්‍රේසර් වර්ග අරන් යන්න පුළුවන්. ඊගාන කෝප්පයක් අරන් යන්න පුළුවන්. ඒ වගේම පොල් කිරි පැකට් පොල් අරන් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට අරන් යන්න පුළුවන් පොඩි අයට දානව පැම්පස් වර්ග, ඒ වගේම යාලා ඔතන ලේන්සු වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අරන් යන්න පුළුවන්. ඉතින් අර මම පොඩි අයිඩියා එකක් විතර ඔයාලට දුන්නේ. ඉතින් ඒ අර අපි හිතන්නේ නැති පැති ගැන තමයි මම ඔයාලට පොඩ්ඩක් හිතා. ඒ වගේම බෙහෙත් වර්ග. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කොච්චර දේවල් අරන් යන්න ලුණු අනිවාර්යයෙන්ම අරන් යන්න මතක් කරන්න. මොකද ගොඩක් කට්ටිය අරන් යනවා මේ හාල්, පරිප්පු අත්‍යවශ්‍ය ඒ ටික තමයි. හැබැයි ඔයාලා 3-5 කුඩු, කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු, කෑලි මිරිස්, පොල් තෙල්, ඉතින් ඔයාලා අපිට අමතක වෙන දේවල් එකපාරට හිතා ගන්න බැරි දේවල්. ඉතින් ඒකයි මම ඔයාලට ටිකක් මතක් කරේ. ඉතින් මම පොඩි ලිස්ට් එකක් හදලා තිබ්බා. ඉතින් ඒ ලිස්ට් එකේ තියෙන ටික තමයි මම ඔයාලට මතක් කරේ. ඉතින් ওই විදිහට තමයි ලිස්ට් එක යන්නේ. ඉතින් ඕවා තමයි අත්‍තරම අත්‍යවශ්‍යම වෙන දේවල්. ඉතින් අපි එහෙම අපි සරස්මකට අරන් යන්. එතකොට ඒ අවතන් වෙලා ඉන්න ආදරණීය අපේම සහෝදර සහෝදරයන්ට සාපුංචි දුව දරුවන්ට ලොකු පහසුවක් වෙයි. ඉතින් අපි තව මතක් වෙන දේවල් මතක් වෙන පාට අපි ඔයාලට දැනුවත් කරන්න. දැනට මේ ටික විතරයි. ඉතින් මම හිතනවා ඉතින් ඔයාලා දැනුවත් වෙන්න ඇති කියලා. අපි ආයෙත් වීඩියෝ එකකින් යමු. විශේෂයෙන් මතක් කරලා වතුර අපිට කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල අඟුරුවැල්ල එක සහෝදරෙක් කතා කරලා කිව්වා ඉතින් යාළුව වතුර නැහැ කියලා. ඉතින් යාළුවට වතුර දැන් මම හිතන්නේ දැන් ලැබෙන්නේ නැති. නමුත් වතුර වලත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වතුර කොච්චර තිබුණත් මදි. ඉතින් වතුරත් අරන් යන්න ඔයාලා උත්සාහ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.